Hello guys, good morning. ඉතින් ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වෙලා මාර්තු 7 වෙනිදා අද පාන්දර 3:50ට මට arrival එකක් තියෙනවා සලාමියා එකකින් එන එකක් මස්කට් වල ඉඳලා. ඉතින් ඒකේ පොඩි ඩිලේ එකක් තියෙනවා 3:50 කිව්වට 4:20 තමයි දැන් ලෑන්ඩ් කරන්නේ ෆ්ලයිට් එක. ඉතින් දැන් 3:50 වෙලාව. ඉතින් දැන් යන්න ඕනේ පේජ් කරන්න. ඉතින් ටිකට් අරගෙන ඇතුළට ගිහිල්ලා ටිකක් ඉන්නවා. ඉතින් ඒ ඉඳලා දැන් ඒන ගෙස්ලා වරගෙන ජෙට් වින් බීච් එකට ගෙනියන්න ඕනේ. ඉතින් ඒක ගිහිල්ලා ඒකේ ඒගොල්ලෝ බ්‍රෙක්ෆාස්ට් ගන්නවා. ඉතින් ඊට පස්සේ මාර කලින් ගෙනිච්ච ගෙස්ලා දෙන්නත් එක්ක දැන් මම වෑන් එකකට ෂිෆ්ට් වුණා. ඉතින් ඒ දෙන්නත් එක්ක හතර දෙනාම ආයි ඇවිල්ලා මෙතන උදේ 9 මාරට අරගෙන ඒගොල්ලන්ව මෙතන එයාපෝට් එක ළඟ තියෙනවා සිනමන් යායකේ ඒගොල්ලන්ගේ සිනමන් යායකේ මේ එකක්. ඉතින් ඒක ඩ්‍රොප් කරන්න ඕනේ. එතකොට මීට අමතරව තව ඒගොල්ලන්ගේ 8 දෙනෙක්ගේ ගෲප් එකක් එනවා. ඉතින් ඔක්කොම එකතු වෙලා තමයි එතනට දාන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ යනවාද ටී ට්‍රේල්ස් වලට. ඉතින් හැටන් පැත්තේ. ඉතින් ඒගොල්ලන් සී ප්ලේන් එකට දාලා එහෙමම වෑන්ස් දෙක යන්න ඕනේ ටී ට්‍රේල්ස් වලට. ඉතින් යන ගමන් මම ඔයගොල්ලන්ට වීඩියෝස් ගේන්නම්. දැන් එහෙනම් ඇතුළට යන්න. hello guys, ඉතින් good morning ඔයාලා හැමෝටම. දැන් වෙලාව ඇවිල්ලා උදේ 9යි. ඉතින් දැන් මට මෙතන ජෙට් වින් බීච් එකෙන් ගන්න තියෙන්නේ ඒගොල්ලන්ව 9 මාරට. ඉතින් ඒගොල්ලෝ උදේ බ්‍රෙක්ෆාස්ට් අරගෙන එහෙමම යන්නේ. ඉතින් දැන් මම ඒගොල්ලන්ව අරගෙන ඊට පස්සේ 10 මාර වෙනකොට කටුනායක තියෙනවා අර සිනමන් යායකේ ඒගොල්ලන්ගේ පිකප් පොයින්ට් එක. ඉතින් එතනට ගිහිල්ලා ඩ්‍රොප් කරන්න තියෙන්නේ. එතකොට දැන් අනිත් වෑන් එකත් ආපු ගෙස්ලාව පික් කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලොත් එතනට එනවා. එහෙම ඊට පස්සේ ඔක්කොම එතන බස්සලා ඒගොල්ලන් ඊට පස්සේ ඒගොල්ලන්ගේ ටර්මිනල් එකට අරන් යනවා මේ සිනමන් යායකේ ට්‍රාන්ස්පෝර්ට් එකකින්. ඉතින් ඊට පස්සේ එහෙමම ට්‍රේ ට්‍රේල්ස් යන්න තියෙන වෑන් දෙක. ඉතින් ඒගොල්ලෝ යනවා සී ප්ලේන් එකේ. ඉතින් එහෙම තමයි අද දවසේ වෙන්නේ. මග යනකොට බලමු මොකද වෙන්නේ කියලා. මේ තමයි සිනමන් යායකේ පිකප් පොයින්ට් එක. එයාලගේ වෑන් එකක් මෙතනට ඇවිල්ලා ගෙස්ලා වරගෙන යනවා ඇතුළට. ඉතින් මේක තියෙන්නේ හරියටම අර වේයන්ගොඩ පාරේ එළිය පාර්කින් එකක් තියෙනවා එයාපෝට් එකට. ඒක එතන ඇතුල් වෙන තැන තමයි ඒගොල්ලන්ගේ පිකප් පොයින්ට් එක තියෙන්නේ. එතනට ඇවිල්ලා ඒගොල්ලෝ ගෙස්ලා වරගෙන යනවා ඒගොල්ලන්ගේ වෑන් එක. අද අපිට කෙලින්ම දැන් යන්න තියෙන්නේ ටී ට්‍රේල්ස් වල ටීස්ටන් කියන බංගලෝවකට. ඉතින් අපි ඒකට යන පාර ගැන කතා කරොත් අපිට දැන් එයාපෝට් එක ඉස්සරහ තියෙන පාරේ එතකොට මිනුවන්ගොඩ වේයන්ගොඩ හරහා නිට්ටඹුවට ගිහිල්ලා නිට්ටඹුවෙන් ඒ ට්‍රැෆික් ලයිට් එකෙන් ගෙලිම කන්ටිනියු කරලා ඊට පස්සේ රුවන්වැල්ල ගිනිගත් හේන හරහා හැටන් වලට යන්න තියෙන්නේ. ඉතින් හැටන් වලින් පස්සේ අපිට බොගවන්තලාව පාරට දාලා එතකොට දික්කෝය නෝවුඩ් හරහා තමයි යන්න තියෙන්නේ. ඉතින් හැටන් වලින් පස්සේ මාරම ලස්සන පාරක් ඕගලන්ට අපිට මගදී කාසල්රී ජලාශය බලන්න පුළුවන්. ඉතින් එතකොට දිගටම තියෙන්නේ අපිට ඒ අවඩ තේ වතු මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් ගිහිල්ලා බලමු.
අපි දැන් ටී ට්‍රේල්ස් වල ඇවිල්ලා තියෙන්නේ. ටී ට්‍රේල්ස් වල ඊස්ටර්න් බංගලෝ එකේ. ඉතින් බොගවන්තලා පාරෙන් පොඩ්ඩක් උඩට යන්න තියෙනවා මේ පාරට. පාර කියන්නේ බංගලෝ එකටම තියෙන පාර. ඉතින් දැන් මේ පාරේ යන ගමන් ඉතින් ගිහිල්ලා මේගොල්ලන්ගේ ලගේජස් දීලා තමයි දැන් අපි අනිත් පැත්තට ආයි අපි ඉන්න තැනට යන්න ඕනේ. ඉතින් ගිහිල්ලා බලමු. ගෙස්ලාවේ සීප්ලේන් එක නිසා ඒගොල්ලන්ට අර ලගේජස් ගොඩක් ගේන්න බෑ. එතකොට දැන් 12 දිනකේ ලගේජස් තියෙන නිසා ඒ ටික ඔක්කොම වෑන් දෙකේ ආවේ. ඉතින් දැන් අපි බංගලෝ එකට ගිහිල්ලා ඒගොල්ලන්ට ලගේජස් ටික බාර දීලා දැන් අපි යන ගමන් අපි ඉන්න තැනට අපි ඉන්නේ නිව් වැලි කියලා තියෙනවා. මෙතන දික්කෝය හොස්පිටල් එක ළඟම. ඉතින් එතන තමයි අපි මේ දවස් 4ම ඉන්නේ. ඉතින් ගිහිල්ලා බලමු එතනට. මේක තමයි කාසල්රි ජලාශය. ඉතින් ඒගොල්ලෝ සීප්ලේන් එක මේකට තමයි ලෑන්ඩ් කරලා තිබ්බේ. ඉතින් ඒගොල්ලෝ එතන ඉඳලා කිලෝමීටර් 10ක් විතර තියෙන ඒගොල්ලෝ ඉන්න බංගලෝ එකට. ඉතින් එතකොට ඒගොල්ලන්ට බංගලෝ එකෙන්ම ඒක ට්‍රාන්ස්පෝර්ට් ප්‍රොවයිඩ් කරනවා. ඉතින් එහෙම තමයි දැන් අද දවස උනේ. දැන් අපි ඉන්න ඇකමඩේෂන් වල ගිහලා බලමු කොහොමද කියලා. හායි ඉතින් අපි දැන් ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. මේකේ නම ඇවිල්ලා නිව් වැලි. මේක තියෙන්නේ දික්කොය හොස්පිටල් එක පහුවෙලා පොඩ්ඩක් නෝවුඩ් පැත්තට එනකොට. ඉතින් ටී ට්‍රේල්ස් වල එන ගොඩක් අය මෙතන තමයි නතර වෙන්න කැමති. මොකද මෙතන රූම්ස් උත් මාරම ක්ලීන්. එතකොට කෑමත් මාරම හයිජිනිකල්. අපි කිව්වොත් කෑම මොනවද ඕනේ කියලා ඒගොල්ලෝ ඒක හදලා දෙනවා. ඒකත් අනිත් එක වෙන වෙනම සර්ව් කරන්නේ. අපිට කැමති විදිහකට බෙදාගෙන කන්න පුළුවන් ඒක. ඉතින් එතකොට choices ගොඩක් තියෙනවා ඒගොල්ලන්ගේ කෑම වල. ඉතින් එහෙම තමයි. අනිත් එක මේකේ ඕනයි ස්ටාෆ් එකයි මාර්ම ෆ්‍රෙන්ඩ්ලි. එතකොට අපි මේකේ රූම්ස් ගැන කතා කරොත් මේක අපිට තනි එක්කෙනාට තනි රූම් එකක් ගන්න පුළුවන්. මේක ඇඳවල් වෙනකොට 4ක් තියෙනවාට තනි එක්කෙනාට තනි රූම් එක එකම රේට් එක යන්නේ. ඉතින් මේ පැත්තට එන කෙනෙකුට රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් මෙතන.